ඔන්න යාළුවේ මම අදත් ඔයාලට ලස්සන ආදර්ශමත් කතාවක් ගෙනල්ලා තියෙන්නේ. ඔන්න ඉතින් එකමත් එක ගමක හිටියා අප්පු කියලා මනුස්සෙක්. මේ මනුස්සයා තමන්ගේ තාත්තවත් බලාගෙන හරිම සතුටින් හිටියේ. මේ මනුස්සයට එහෙම ලොකුවට සල්ලි නම් තිබුණේ නැහැ. හැබැයි තමන්ගේ තාත්තව හොඳින් බලාගත්තා. මෙයා මෙයාගේ තාත්තට ගොඩාක් ආදරේ. ගමේ කට්ටියගේ කුඹුරුවල වැඩ කරලා ඉදිරිතා ගානක් එයා හොයාගත්තා. තව ගමේ කට්ටියගේ හරක් එහෙමත් බලාගෙන තමන්ගේ තාත්තට සලකගෙන පාඩුවේ මෙයා ජීවත් වුණා. ඔන්න දවසක් ඉතින් අප්පු එයාගේ වැඩත් ඉවර කරලා එන ගමන් ගමේ ටිකක් සල්ලි තියෙන ජිනදාස කියලා මනුස්සෙක්ව හම්බුණා. අප්පෝ තමුසෙව මම හම්බෙන්නම හිටියේ. මට තමුසෙට දෙන්න වැඩක් තියෙනවා. මගේ හරක් බලාගන්න මනුස්සයා ලෙඩ වෙලා. ඒ හින්දා තමුසෙට පුළුවන් ද මගේ හරක් දෙන්න බලාගන්න. මං තමුසෙට හොඳ ගාණක් ගෙවන්න. හරි ජිනදාස අයියේ මම හෙට එන්නම් වැඩට. මම උදේම එන්නංකෝ හරත් බාන බලාගන්න. හැබැයි තමුසෙ හරියටම වැඩේ කරන්න ඕනේ. නැත්තම් සත පහක්වත් මං තමුසෙට ගෙවන්නේ නැහැ. තේරුණා නේද? හරි ජිනදාස අයියේ මම වැඩේ හරියටම කරලා දෙන්න. මට මය ගාන දුන්න නං ඇති. ඔන්න ඉතින් මේ කතාවෙන් පස්සේ අප්පු එයාගේ ගෙදර යන්න පිටත් වුණා. අප්පු වැඩ ඇරිලා එනකන් ඉතින් එයාගේ තාත්තත් මග බලාගෙන තමා හිටියේ. අප්පු ගියපු ගමන් තමන්ගේ තාත්තට කතා කරලා හෙට යන්න තියෙන වැඩේ ගැනත් කිව්වා. ඔන්න තාත්තේ හෙට උදේම මට වැඩට යන්න තියෙන. ජිනදාස අයියාගේ හරක් බාන බලාගන්න තියෙන. හෙට හොඳ ගානක් හොයාගන්න පුළුවන් මට. තාත්තගේ බෙහෙතුත් ඉවර වෙලා නේද තියෙන්නේ. හෙට සල්ලි හම්බුනාම මම බෙහෙත් ටිකත් අරගෙන එන්න. මගේ කොල්ලා මංගින්ද පුදුම දුකන්නේද විදින්නේ. අනේ පොතේ ඔච්චර දුක් විදින්නේ පෝ. මොන දුකක්ද තාත්තේ? මං තාත්තට සලකන්නේ හරිම ආසාවෙන්. මගේ පුතා මේ කරන දේවල් වලට කවදාරි පුතාට ඉතිරෙන්ද හරියන් ලූනි. ඔන්න ඉතින් පහුවදා උදේම අප්පු වැඩට යන්න ලැහැත්ති වුණා. උදේම නැගිටලා උයලා තාත්තටත් කන්න බොන්න දීලා එයත් බත් මුලක් බැඳගෙන වැඩට යන්න පිටත් වුණා. තාත්තේ මං ගිහින් එන්න. ඔයා මං එනකම් පරිස්සමට ගෙදෙට්ට වෙලා ඉන්න. හරි මගේ පොතේ උඹත් පරිස්සමට ගිහින් මරින්. ඔන්න ඉතින් අප්පු උදේම ජිනදාසලෑ ගෙදෙට්ට ගිහිල්ලා ජිනදාසට කතා කරා. ජිනදාස අයියේ බාබද අප්පුෝ. හරක් බාන ඉන්නවා වත්ත පිටි පැස්සේ. උන් දෙන්න අරන් ගිහිල්ලා දවසම බලාගෙන ගෙනල්ලා දාපන්. හැබැයි උඹ හරියට බලාගන්න ඕනේ. නැත්තම් මං උඹට සත පහක්වත් දෙන්නේ. හරි ජිනදාස අයියේ මං හරියට බලාගන්න. මට අද සල්ලි අනිවාර්යෙන් ඕනේ. මොකද මගේ තාත්තගේ බෙහෙත් ටික ගන්න තියෙනවා. ඔන්න ඉතින් අපේ අප්පු හරබ්බානත් අරගෙන හරට්ටවල් කවන්න තනකොළ තියෙන පැත්තකට හරක් දෙන්නවත් දක්කගෙන ගියා. ඔන්න ඉතින් ටිකක් දුර ඇවිල්ලා අප්පු හරක් දෙන්නවත් නවත්තගෙන ටිකක් බිම ඉඳගෙන වාඩි වෙලා හිටියා. හරක් දෙන්නත් තමන්ගේ පාඩුවේ වල්කකා හිටියා. ඔන්න ඉතින් ටිකක් වෙලා ඔහොම ඉද්දී අප්පු ඉන්න පැත්තට ටිකක් වයසක කාන්තාවක් ඇවිදගෙන ඇවිත් අප්පුගෙන් මෙන්න මෙහෙම ඇහුවා. පුතේ උඹ ගාව කන්නමකුත් නැද්ද ගන්න? මම දැන් දවස් ටික තුනකින් කාලා නෑ. අනේ එහෙමද නැන්දේ? ඔයා දවස් ගානකින් කාලා නැද්ද? ඉන්න මං ගෙනාපු බත් එකක් තියෙනවා. මං ඒක ඔයාට දෙන්න. අනේ පුතේ එතකොට උඹ කන්නේ මොනවද ඕක මට දුන්නාම? කමක් නෑ නැන්දේ. මම උදේට කාලානේ ආවේ. නැන්ද මේක කන්න. අනේ උඹට ගොඩාක් පින් පුතේ.
උඹ වගේ හිත හොඳ කොල්ලෙක් දැක්කේ හොඟ කාලෙකින්. අනේ ඒකට කමක් නෑ නැන්දේ. ඔයා ගිහින් ඔය බත් එක කන්න. හෙටත් බඩගිනි වුණොත් එන්න. මම මගේ බත් එක හෙටත් ඔයාට දෙන්න. ඔන්න ඉතින් මේ වයස්ක ගෑනු කෙනා අප්පුටත් පින් දීලා බත් එකත් අරගෙන ගියා. ඔන්න ටිකක් හවස් වීගෙන එද්දී අප්පුට මහන්සියටම ගහ මුල ටිකක් නින්ද ගියා. ඔන්න ඉතින් මේ අතරතුර අර හරබ්බාන ටිකක් ඈතට ගිහිල්ලා ළඟ තිබ්බ කුඹුරකට පැනලා මුළු කුඹුරම විනාශ කරන්න පටන් ගත්තා. මේක ඉතින් මේ කුඹුරේ අයිතිකාරයා දැක්කා. ඉක්මනට ගිහිල්ලා මේ හරක් දෙන්නවත් එලවලා දැම්මා. මුළු කුඹුරම විනාශ වෙලා තියෙන හින්දා මේ මිනිස්සයාට ගොඩක් තරහ ගියා. මේ හරක් දෙන්න කාගේද කියලා හොයාගෙන මෙයා ගියා ජිනදාසලා ගෙදරට. ජිනදාස මෙහෙනව එළියට බලනව තමුසගේ හරක් ජෝඩුව මයි වත්තට කරලා තියෙන හානිය. මුළු වත්තම උන් දෙන්න විනාශ කරලා මගේ මුළු වෙරවලු වගාම උන් දෙන්න විනාශ කරලා දාලා. ඔන්න එතකොට ඉතින් අපේ ජිනදාස මෙන්න මෙහෙම කිව්වා. එහෙම වෙන්න බෑනේ අයියේ. මම හරක් දෙන්න බලාගන්න අප්පුවට බාර දුන්නනේ. හරක් බලාගත්තනම් මොහොම වෙනමේ. ඔන්න ඉතින් මේ දෙන්න අවසානයට කියවගෙන ජිනදාසට අවසානයට අර ගොයියට වන්දි ගෙවන්නත් උනා. ඔන්න ඉතින් ජිනදාස ඊට පස්සේ ගොඩක් තරහකින් අප්පුව හොයාගෙන ගියා. අද මං ඔකට කරන්නම් කොහොඳ අයින් දෙක. ඔන්න ඉතින් ජිනදාස අප්පුවත් හොයාගෙන අප්පුට හොඳටම බැන්න. බලහන් අප්පුවා තමුසේ කරලා තියෙන වැඩේ තරම මොහොමද හරක් බලාගන්නේ. මං තමුසෙට සත 5ක්වත් දෙන්නේ. අය වැඩට කතා කරන්න එන්නේ. අනේ ජිනදාසයි මට සම්මා වෙන්න. තිබ්බ මහන්සියටම ටිකක් නින්ද ගියා. ඒ ටිකට මේ හරක් ජෝඩුව පැනලා තියෙන්නේ. අනේ අයියේ මට සමා වෙන්න. සමාවකුත් නැහැ තමුසෙට පඩිත් නැහැ. යනවා යන්න මෙතන. මං තමුසෙට පඩි දෙන්නේ නැහැ. අනේ ඉතින් අපේ අසරණ අප්පු ගොඩාක් දුකින් මෙතනින් යන්න පිටත් වුණා. යන ගමනුත් අප්පු කල්පනා කරේ එයාගේ තාත්තගේ බෙහෙත් වලට සල්ලි හොයාගන්නේ කොහොමද කියා. මේ යන ගමන් ඉතින් අප්පුට අප්පුගේ ඇස් වලින් කඳුළුත් ආවා. අනේ දෙයියනේ දැන් මගේ තාත්තගේ බෙහෙත් වලට මං සල්ලි කොහෙන්ද හොයාගන්නේ? අනේ දෙවියනේ මට උදව් කරන්න. ඔන්න ඉතින් මෙහෙම අප්පු අඬ පාරේ යනකොට මෙයා අර කෑම එකක් දීපු ගෑනු කෙනා මෙතනට ආවා. මොකද කොල්ලෝ උඹ අඬා යන්නේ? මොකක් කරි කරදරයක් වතුනාද උඹට? ඉතින් අප්පුත් එයාට උන වින්නැහිය මේ ගෑනු කෙනාට කිව්වා. ඔන්න ඉතින් මේ ගෑනු කෙනා එක පාරටම එයා ගාව තිබ්බ බෑග් එකක් මේ අප්පුගේ අතට දුන්නා. අප්පුත් ඇහුවා මේ මොනවද කියලා. එතකොට ගෑනු කෙනා මෙන්න මෙහෙම කිව්වා. කොල්ලෝ ඕකේ තියෙන්නේ තනිකරම රත්තර. උඹ ඕකත් අරගෙන හොඳින් ජීවත් වියා. අනේ නැන්දේ මට මේවා එපා. මේවා නැන්දගෙන මට මේ වලින් වැඩක් නැහැ. නැන්දම මේක තියාගන්න. එහෙම කියන්නේ එපා කොල්ලෝ. මේවා උඹේ. නැන්දට කොහෙන්ද මෙච්චර රත්තරන් ගොඩක්? ඔන්න එතකොටම මේ වයසක ගෑනු කෙනා හරිම ලස්සන සුරංගනාවියක් වගේ වෙනස් වුණා. අප්පුටත් මේක විශ්වාස කරගන්න බෑ. අප්පුත් පුදුම වෙලා වගේ මේ දිහා බලාගෙන හිටියා. එතකොට ඉතින් මේ ලස්සන සුරංගනාවී අප්පුට මෙන්න මෙහෙම කිව්වා. දෙවියෝ තමා මාව ඉවුවේ ඔයාගේ හොඳ ගතිගුණ වලට උදව් කරන්න. ඔයාගේ හොඳ ගතිගුණ පරීක්ෂා කරන්න තමයි මම ඔයාගෙන් උදේ කෑම එකක් ඉල්ලුවේ. ඔයා ඒ පරීක්ෂණයෙන් ලස්සනට සමත් වුණා. ඒකට ඉතින් පුංචි තෑග්ගක් විදිහට තමා මේ රත්තරන් මම ඔයාට දෙන්නේ. අපි හැමදේම ඔයාගේ හොඳ ගතිගුණ දිහා බලාගෙන හිටියේ. ඔයා පුළුවන් විදිහට අනිත් මිනිස්සුන්ට උදව් කරනවා. තව ඔයාගේ තාත්තට හරිම ආදරෙන් සලකනවා. ඔන්න ඉතින් මෙහෙම කියද්දී අපේ අප්පුටත් හරිම සතුටුයි. ඔන්න ඉතින් අප්පු මේ සුරංගනාවිටත් ගොඩාක් ස්තුති කරලා මේ රත්තරන් මල්ලත් අරගෙන එයාගේ ගෙදර යන්න පිටත් වුණා. ඉක්මනට ගෙදර ගියපු අප්පු එයාට මේ වෙච්ච සිද්ධිය එයාගේ තාත්තට අකුරන් නෑර කිව්වා.
තාත්තටත් හරිම සතුටුයි. මම කිව්වනේද පුතේ උඹට වරදින්නේ නෑ කියලා බලහන් දෙයොත් උඹ දිහා බලාගෙන ඉන්නේ මගේ පුතාට කවදාවත් වරදින්නේ නම්නේ. ඉතින් අපේ අප්පු මේ හම්බිච්ච සල්ලි වලින් තමන්ට කියලා ඉඩම් වතු පිටි අරගෙන ඒවල වගා කරලා තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒ වලින් සාධාරණ ලෙස සම්ලි හම්බ කරන්නත් පටන් ගත්තා. ඒ වගේම මෙයාගේ තාත්තවත් රජෙක් වගේ බලාගත්තා. මේ දිහා උඩ ඉන්න දෙයියොත් බලාගෙන තමා හිටියේ. හැමදෑම අප්පුට දෙවියන්ගේ ආශිර්වාදයත් ලස්සනට හම්බුණා. ඒ වගේම අප්පු එයාගේ හොඳ පුරුදු නවත්තුවෙත් නෑ. හැමදෑම වගේ අසරණ මිනිස්සුන්ට උදව් කරා. කන්න බොන්න නැති කට්ටියට කන්න බොන්න දුන්නා. ඔන්න ඉතින් මගේ පුංචි යාළුවේ ඔයාලට පේනව නේද? හොඳ විදිහට මිනිස්සු ජීවත් වුණාම දෙවියොන්වත් එයාලා දිහා බලනවා. ඉතින් මට ඔයාලට දෙන්න තියෙන උපදෙස් තමා තමන්ට පුළුවන් විදිහට අන් අයට උදව් කරන්න. එහෙනම් අදට මන් ඔයාලගෙන් සමුගන්නවා. තවත් මේ වගේම ලස්සන ආදර්ශමත් කතාවකින් හම්බෙමු.